හොඳ ළමයි බලන්න හතරවෙනි ප්‍රශ්නේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමක් අපි බලමු. පුතලට පොඩ්ඩක් මම මතක් කරලා දෙන්නම්. ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ ප්‍රශ්නය විභාගයක අපි කරනකොට ඉස්සෙල්ලාම බලන්න වරද නිසා ශේෂ පිරික්සුම සමාන වෙනවද වරද නිසා ශේෂ පිරික්සුම අසමාන වෙනවද කියලා බලන්න. වරද නිසා ශේෂ පිරික්සුම සමාන වෙනකොට ඒ වැරදිවලදී අවිනිශ්චිත ගිණුමක් එන්නේ නැති නිසා ශේෂ පිරික්සුම සමාන වෙන වැරදිවලට අවිනිශ්චිත ගිණුමක් පාවිච්චි කරන්න එපා පොතේ. ශේෂ පිරික්සුම අසමාන වෙනකොට අවිනිශ්චිත ගිණුමක් එන නිසා අසමාන වෙන හැම වරදක්ම නිවැරදි කරන්න අපි අවිනිශ්චිත ගිණුමක් පාවිච්චි කරනවා. ඒ අවිනිශ්චිත ගිණුම පාවිච්චි කරනකොට ඉස්සෙල්ලාම තෝරගන්න වරද තිබෙන ගිණුම. ඒ වරද තිබෙන ගිණුම තෝරගෙන එයාව හර කළොත් ඔයා අවිනිශ්චිත ගිණුමට වරද නිවැරදි කරන ගිණුමට හර කරපු අගයට සමාන අගයක් බැර කරන්න වරද නිවැරදි කරන්න ඔයාට ගිණුමකට බැර කරන්න වුණොත් ඒ ගානම පුතේ අවිනිශ්චිත ගිණුමකට හර කරන්න ඕනේ. එහෙනම් අපි මේ ෆෝමැට් එකට මේ වැරදි ටික නිවැරදි කරමු. බණ පළවෙනි එක අයන්න ගෙවන ලද ප්‍රචාරණ ගාස්තු 7600ක් මුදල් පොතේ පමණක් සටහන් කරලා. ඊළඟට ඔයාලා දන්නවා ඕගොල්ලෝ වැරදි නිවැරදි කරනකොට පොදු ජර්නලයක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔගොල්ලෝ සම්පූර්ණ ආකෘතියක් ගහන්න මං වෙලාව ඉතුරු කරගන්න පොඩි ආකෘතියක් විතරයි ගහන්නේ. right විස්තරය පොත් ජර්නල් වවුචර් අංකය එහෙම දාන්න හරබැර අංකය right පොත් ජර්නල් කියලා නම ලියන්න. මං කෙටියෙන් ගහුව පුතා වෙලාව ඉතුරු කරගන්න දිනේ පොත් ජර්නල් වවුචර් අංකය ඔක්කොම දාලා හදන්න. බණ ගෙවන ලද ප්‍රචාරණ ගාස්තු 7600ක්. දැන් ප්‍රචාරණ ගාස්තු ගෙවුවහම පුතේ මුදල් ගිණුම බැර වෙන්නේ පැය 7600ක්. ඒ වගේම ප්‍රචාරණ ගාස්තු ගිණුම වියදමක් නිසා හර වෙන්න ඕනේ 7600ක්. කියනවා මුදල් පොතේ පමණයිලු සටහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගිණුමට දාලා නැහැ. එක ගිණුමකට බැර වෙලා තව ගිණුමකට හර වෙලා නැහැ. ඒ කියන්නේ ශේෂ පිරික්සුම අසමාන වෙනවා. ඒ බැර වෙලා හර වෙලා නැහැනේ. එහෙනම් අවිනිශ්චිත ගිණුමක් එනවා. මොකක්ද වරද නිවැරදි කරන්න අපි කරන්න ඕනේ ප්‍රචාරණ ගාස්තු ගිණුමට 7600ක් හර. එහෙනම් වරද තියෙන ගිණුමට හර කරා නම් ඒ ගානම අපි අවිනිශ්චිත බැර කරනවා. එහෙනම් අපි මොකද කරන්නේ? ප්‍රචාරණ ගාස්තු ගිණුම හර කළා 7600ක් අවිනිශ්චිත ගිණුම බැර කළා 7600ක්. පුතේ වරහන් ඇතුලේ සංලක්ෂය ලියනවා ප්‍රචාරණ ගාස්තු 7600ක් මුදල් ගිණුමේ පමණක් සටහන් වීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට බලන්න විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 18000ක් විකුණුම් ගිණුමට බැර කර ඇත්තේ 1800ක් ලෙසයි. දැන් විකුණුම් ජර්නලයක් ගත්තහම මේ විකුණුම් ජර්නලයේ එකතුව
18000ක් තිබිලා තියෙනවා. දැන් පුතාලා දන්නවා විකුණුම් channel එකතුව අපි විකුණුම් ගිණුමට බැර කරනවනේ. එතකොට මෙතන ඉන්නවනේ යම්කිසි පුද්ගලයෙක් ඒ තමයි ණයගැතියා. එතකොට අපි කරන්නේ පුතේ විකුණුම් channel එකතුව විකුණුම් ගිණුමකට බැර කරනවා මේක දිහා බලාගෙන 18000 ඊට පස්සේ ණයගැති ගිණුමක් ගහලා ඒ ණයගැති ගිණුමට හර කරනවා පුතේ 18000. කොහොමද කරන්නේ? කියනවා මේ එකතුව විකුණුම් ගිණුමට බැර කරලා තියෙන්නේ 1800ක්. right sorry විකුණුම් ගිණුමට බැර කරලා තියෙන්නේ 1800ක්. මෙයා ගැන කියන්නේ නැහැ. මෙයා තමයි වැරදි. ශේෂ පිරික්සු මොකද වෙන්නේ? අසමානයි අවිනිශ්චිත ගිණුමක් කියලා. එහෙනම් මෙතන 18000 වෙන්න කීයක්ද මදි? 16200. මේ 16200. වරද තිබෙන ගිණුමට යම් වටිනාකමක් බැර කරන්න වෙනවා. එහෙනම් ඊට සමාන ප්‍රමාණයක් අවිනිශ්චිත ගිණුම හර. එහෙනම් මොකද්ද සටහන? අවිනිශ්චිත ගිණුම හර 16200යි. විකුණුම් ගිණුම බැර කරන්න පුතේ 16200 සංලක්ෂය ලියනවා. විකුණුම් ගිණුමේ බැර පැත්ත 16200ක් අඩුවෙන් සටහන් වීමේ වරද නිවැරදි කිරීම කියලා. ඒක ලියන්න පුතේ. ඒක ලියන්න. right. පස්සේ තුන්වෙනි එක. මෙන්න මේක පුතේ හරි පරිස්සමින් මේ වරද තමයි ඔයාලා සාමාන්‍යයෙන් විභාගයකදී වරද්ද ගන්න පුළුවන් වරද. කියන්න බලන්න පුතේ. ලද ගෙවල් කුලී ගිණුමේ ශේෂය. අපි නිකන් ගමුකෝ. දැන් ලද ගෙවල් කුලී සහ මුදල් ගිණුම එකට යන්නේ. ගෙවල් කුලී ලැබුණහම මුදල් ගිණුම හර වෙලා ලද ගෙවල් කුලී කියන ආදායම් ගිණුම බැර වෙනවනේ. දැන් ඊට පස්සේ මේක අපි ශේෂ පිරික්සුමට උපුටා ගන්නවනේ. ශේෂ පිරික්සුමට ඒ උපුටා ගන්නකොට මෙයාව මුදල් කියලා හර පැත්තට උපුටා ගන්නවා. මෙයාව උපුටා ගන්නවා ලද ගෙවල් කුලී කියලා බැර පැත්තට. මේක කියනවා මේ ලද ගෙවල් කුලී ගිණුමේ මෙන්න මේ ශේෂය ඔයා දන්නවා මෙතන ඉන්නේ ශේඊගේ බැර පැත්තේ. මෙයාව ශේෂ පිරික්සුමට උපුටාගෙන නැහැ. පුතේ මතකද මේ වරද නිසා ගිණුමේ වරදක් නැහැ. ගිණුමේ වරදක් නැහැ. ශේෂ පිරික්සුමට දාලා නැහැ. ලද ගෙවල් කුලී කියන්නේ ආදායමක්. වැඩි වෙන පැත්ත බැර. ශේඊගේ තියෙන්නේ බැර. ශේෂ පිරික්සුමේ යන්න ඕනේ බැර පැත්තට. ගිහිල්ලා නැත්තේ කොයි පැත්තටද? බැර. අගේ අඩු වෙන්නේ එහෙනම් බැර. එහෙනම් අවිනිශ්චිත ගිණුමක් එන්නේ කොයි පැත්තේද? බැර පැත්තේ. අවිනිශ්චිත ගිණුමක් එන්නේ බැර පැත්තේ. අපි මේ වැරදිවලදී මේ ගිණුමට බැර කළා හරියන්නේ නැහැ. ගිණුමේ වරදක් වෙලා නැහැනේ පුතේ. මෙම වැරදිවලදී සිදු කරනු ලබන්නේ වරද හේතුවෙන් අවිනිශ්චිත ගිණුමේ සටහන් කළ අගය ඉනිවත් කිරීම පවණයි කියලා කිව්වනේ. එහෙනම් ලද පොලී ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට දාලා නැහැ කියන එකයි මෙතන කියන්නේ. ඒ කියන්නේ මේ ශේඊගේ මෙතෙන්ට දාලා නැහැ. එසා බැර පැත්තේ අගය අඩුයි. ඒ අඩු පැත්තේ තමයි අවිනිශ්චිත එන්නේ. බැර පැත්තේ එන අවිනිශ්චිත බැර පැත්තේ ඉවත් කරන්න හර කරනවා. එන අවිනිශ්චිත ගිණුම හර විතරයි කරන්නේ.
බැරසටහනක් නැහැ. අවිනිශ්චිත ගිණුමට බැරෙනවා ඉවත් කරන්න හර කරනවා. 5300 සංලක්ෂය ලද ගෙවල් කුලි ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමට උපුටා නොගැනීමේ වරද නිවැරදි කිරීම. ඊට පස්සේ කියනවා තව එකක්. ගැනුම් ජර්නලේ එකතුව මතක් කරන්න. ගැනුම් ජර්නලේ ණයට ගැනුම් නේ තියෙන්නේ. ගැනුම් ජර්නලේ එකතුව 14500. පුතා දන්නවා ගැනුම් ජර්නලේ එකතුව ඉස්සරහින් අපි ලියන්නේ ගැනුම් ගිණුමට හර කළා. ඒක ඉස්සරහින් ඉන්නේ ණය හිමියෙක්නේ. මොකද අපි ණයට බාන්න ගත්තාම ණය හිමියන්නේ. ගැනුම් ගිණුමට දාලා නැහැ. ඔයා දන්නවා මේ ආවේ යනවා ගැනුම් ගිණුමේ හර පැත්තට. ගැනුම් ගිණුමේ හර පැත්තට. මෙයාව යනවා පැටව ණය හිමි ගිණුමේ බැර පැත්තට. right? එතකොට මේක කියන්නේ මේ ගැනුම් ජර්නලේ එකතුව ගැනුම් ගිණුමට දාලා නැහැ. ණය හිමි ගිණුමට දාලා. බැරට අගයක් යනවා හරට අගයක් යන්නේ නැහැ. ශේෂ පිරික්සුම අසමානයි අවිනිශ්චිත ගිණුමක් එනවා. නිවැරදි කරන්න නම් වාර්තා නොවිච්ච ගැනුම් ගිණුමට 14500ක් හර කරන්න වෙනවා. එහෙනම් පැටව අපිට මොකද කරන්න වෙන්නේ? අපිට කරන්න වෙන්නේ මොකක්ද? ගැනුම් ගිණුම හර. ගැනුම් ගිණුම හර 14500ක් අවිනිශ්චිත ගිණුම බැර කරන්න වෙනවා 14500. සංලක්ෂණයන්නේ ඔයගලන්ට පුළුවන්. මේක හොඳ ගානක්. අවිනිශ්චිත ගිණුම හදන්න ඕනේ. හැබැයි ශේෂ පිරික්සුමේ වෙනස හේවත් අවිනිශ්චිත ගිණුමේ ශේෂය දීලා නැහැ. ඒ වෙලාවට කොහොමද පැටව ගාන හදන්නේ? අපි ලියනවා ටිගිණුමක් ගහන්න එපා ඔයගලන්ට විභාගෙදී. අවිනිශ්චිත ගිණුම කියලා දාලා අපි දන්නේ නේ පුතේ ශේෂය හරට එයිද බැරට එයිද කියලා. හරෙන් රෝලයි බැර පැත්තෙන් රෝලයි තියන්න. අපි දන්නේ නේ. අවිනිශ්චිත ගිණුමට එනේවා දාමු. අවිනිශ්චිත ගිණුම බැර වුණා. අවිනිශ්චිත ගිණුම බැර වුණා 7600. ප්‍රචාරණය. අවිනිශ්චිත ගිණුමට හර වුණා 16200 විකුණුම් කියලා. අවිනිශ්චිත ගිණුමට හර වුණා 5300 කඩිරා. අවිනිශ්චිත ගිණුමට බැර වුණා 14500. දැන් අපි දන්නවානේ කවදාකවත් අවිනිශ්චිත ගිණුමේ අවසන් ශේෂයක් ඉන්නේ දෙපැත්ත බැලන්ස් වෙන්නේ නැහැ. මේ පැත්තනේ වැඩි නේද? 0.05යි 6.5 දැම්මා 21500යි. එහෙනම් මේ පැත්තත් 21500ක් වෙයි. මේ පැත්ත වැඩිද මන්ද? මේ පැත්ත වැඩි නේද පුතේ? මේ පැත්ත වැඩි පුතේ නේ. මේ පැත්ත එකතු කරමු අපි. 0.05 දැම්ම එකක් ඉතුරුයි. 8යි 4යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 22100ක් එනවා මේ පැත්තේ. 0.8 මේ පැත්තේ කීයද? 0.325යි 0.325යි 3.5යි 6.5 එක දැම්ම එකක් ඉතුරුයි 2යි. එතන මෙතන වෙනස එනවා පුතා 11න් 5ක් 6යි. රුපියල් 600ක් මේ එන්නේ. ඔව් රුපියල් 600ක්. right? එතන 600ක් මෙතෙන්ට එනවා. ඒ තමයි ශේෂ පිරික්සුමේ වෙනස. right? 600යි. ඔන්න අපි වැරදි නිවැරදි කිරීමේ ගිණුම පොඩ්ඩක්
අඩුපාඩු තියෙනවා හදාගන්න. ඊළඟට අපි සුළු මුදල් පොතක් ගැන චුට්ටක් බලමු. සුළු මුදල් පොතක්. සුළු මුදල් පොතක්. සුළු මුදල් පොතක ආකෘතියක් චුට්ටක් බලමු. සුළු මුදල් පොතක ආකෘතිය අපි චුට්ටක් මතක් කරගමු ළමයි. සුළු මුදල් පොතක ආකෘතියක්. සුළු මුදල් පොතක ආකෘතිය ගත්තොත් ඉස්සෙල්ලාම තියනවා නේද ලැබීම් තීරුවක්. මතක් කරගන්න. ලැබීම් තීරුව. ඊළඟට සංගල පිටුව. ඊළඟට සංගල පිටුව. ඊළඟට දිනය. ඊළඟට විස්තරය. ඊළඟට වවුචර් අංකය. ඊළඟට ගෙවි. ඊළඟට විශ්ලේෂණ තීරු. එතකොට ඔයා මතක් කරගන්න මෙන්න මේ තීරු ටික මේ සුළු මුදල් පොතේ හරපැත්ත ලැබීම් සංගල පිටුව දිනය විස්තරය වවුචර් අංකය ගෙවීම් රුපියල් සුළු මුදල් පොත. මෙන්න මේ විශ්ලේෂණ තීරු තමයි ළමයි ගාන අනුව වෙනස් වෙන්නේ නේ. විශ්ලේෂණ තීරු තමයි ගාන අනුව වෙනස් වෙන්නේ. අපි මේ වගේ විශ්ලේෂණ තීරුවක් ඇතුළත් කරන පදනම මොකක්ද? එක සමාන වියදම් එකකට වඩා වැඩියෙන් තිබ්බොත් මේ ගාන ගන්න. අපි ඉස්සෙල්ලා විශ්ලේෂණ තීරු ටික බලන්න. ගමන් වියදම් තියෙනවා. ඒ ගමන් වියදම් වලට සමාන වියදම් මොනවාද බලන්න. කුලී රථ ගාස්තු තියෙනවා. ආයි ගමන් තියෙනවා. ඒතර ගමන් කුලී රථ ගාස්තු කියන්නේ ඔක්කොම එක වගේ එකක් නේ. ගමන් භාගෙදී අපි දා ගන්නවා ගමන් එකට ගයන්න කුලී රථ ගාස්තු ගයන්න එතකොට ගයන්න කුලී රථ ගාස්තු ගයන්න ගමන් වියදම් ගයන්න දාගන්න. ඊට පස්සේ බලන්න ලිපි ද්‍රව්‍ය වියදම් හප්ෂිට් වගේ ඒවා කාබන් කොළ ලිපි ද්‍රව්‍යයක්. ඒතර එක සමාන වියදම් දෙකක් තියෙනවා. කාබන් කොළ ලිපි ද්‍රව්‍ය කියන්නේ දෙකම ලිපි ද්‍රව්‍යයක්. එකකට වඩා වැඩිනේ. ඒ නිසා අපි විශ්ලේෂණ තීරුවක් දාගන්නවා. දැන් අපි ලී කියලා ඒ දෙකට දාගමු. ලිපි ද්‍රව්‍ය. ඊට පස්සේ බලන්න මුද්දර තියෙනවා ලිපි ලියාපදිංචි තියෙනවා. ඉතින් මුද්දර සහ ලිපි ලියාපදිංචි කියන්නේ තැපැල් වියදමක් නේ බබා. එකට වඩා වැඩිනේ. දාගත්ත තැපැල් වියදමක්. තැපැල්. ඊට පස්සේ බලන්න මෙන්න මේ වියදම් ටික පුද්ගලයෙකුට සිදු කරන ගෙවීම්. කමලාට ගෙවීම්, පෙරේරට ගෙවීම්, ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී. මේව දාන්නේ විශ්ලේෂණ තීරුවකට නෙමෙයි. ඒක ඉවර වෙලා අන්තිමට වෙනවා ලෙජර් ගිණුම කියලා විශේෂ තීරුවක්. ඒකට අපි ඒක දාන්න ඕනේ. මතක තියාගන්න පුද්ගලයෙක්ට සිදු කරන ගෙවීම්, ගෙන ඒමේ කුලී. දැන් අපිට ඉතුරුලා තියෙන්නේ මොනවාද? රංගනට ගෙවීම. එතකොට රංගනට ගෙවීම් ගත්තාම ඒක පුද්ගලයෙක්ට සිදු කරන ගෙවීමක් නිසා ලේ කියලා දාගන්න. මේක නෑ හැබැයි අපි තුම එක එක දැන් පිරිසිදු කිරීමේ වියදම් තිබ්බ කියන්නේ එක එක තිබ්බනම් අන්තිමට විශ්ලේෂණ තීරුවක් දාගන්න වෙනවා විවිධ. අපිට එහෙම මුකුත් හම්බුන්නේ නෑ නේද? මුද්දර තැපැල් ගියා, ලිපි ද්‍රව්‍ය වියදම් ගියා, ගමන් වියදම් තිබ්බා නෑ. එහෙනම් මේක විවිධ කියලා තීරුවක් එන්නේ නෑ. එක එක තියෙනව නෑනේ. මෙතනින් ඉවර කරා. කරලා ලෙජර් ගිණුම් කියන තීරුව ගන්න. ඒක විශ්ලේෂණ තීරුව ඉවර කරලායි ගන්නෙ. අන්තිමට පොඩි තීරුවක් ගන්න.
ලෙජර් පිටු අංකය. මේකේ මුල හරියට හදාගන්න ඕනේ right ඔන්න බලන්න. සුළු මුදල් අග්‍රිමය 6000යි. ප්‍රධාන මුදල් භාරකරු මම ඔයාට 6000ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ජූලි මාසේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූලි 7 වෙනි මාස ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි 7 වෙනි මාසේ ඔයාලගේ ඉතුරු වියලු 200ක්. එහෙනම් නිකන් අපි බලමු. 7 වෙනි මාසේ ඔයාලගේ ඉතුරු වියලු 200ක්. එහෙනම් 6000කින් 200ක් ඉතුරුයි කියන්නේ ඔයා 5800ක් වියදම් කරලා තියෙනවනේ පැටක්. අගෝස්තු මාසයේ සිට අග්‍රිමය තවත් 3000කින් වැඩි කිරීම සිදු කරන ලදී. මම තීරණය කළාලු සාමාන්‍යයෙන් ওই කතාව නැත්තම් මොකද වෙන්නේ? ওই කතාව නැහැ කියලා හිතන්නකො. එහෙනම් ඔයා ළඟ පටන් ගන්නකොට තියෙනවා 200ක් සාමාන්‍යයෙන් ඊට කලින් මාසේ වියදම් කළ මුදල ඔයාට ලැබෙනවා. එහෙනම් අගෝස්තු මාසේ ආරම්භයේ කොහොමද වෙන්නේ? සාමාන්‍යයෙන් උනාන 200යි 8යි 1 6ඊගේ 5800යි 8යි 1 මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය. ඔය තමයි සාමාන්‍යයෙන් ගාන වුණ තිබ්බා. නමුත් දැන් ඕක වැරදි. ඇයි කියනවා අගෝස්තු මාසේ ඉඳන් මේ අග්‍රිමය තවත් 3000කින් වැඩි කරන්න තීරණය කළා. ඒ කියන්නේ මේ 6000 3000කින් වැඩි කරනවා කියන්නේ 9000ක් කරන්න තීරණය කළා. දැන් 5800ක් දුන්නොත් අග්‍රිමය 6000නේ. නේද? අග්‍රිමේ 9000ක් කරන්න නම් පැටව කීයක් දෙන්න ඕනේද? 8800ක් නේ. 200ක් ඉතුරු තියෙනවා. 8800ක් දුන්නොත් තමයි 9000ක් වෙන්නේ. එහෙනම් මෙතන ශේෂය 8යි 1 200ක් දැන්ටමත් තියෙනවා. 3000කින් වැඩි කරන නිසා 8800ක් දෙන්න ඕනේ. දැන් ලේසි ගාන හදයියා. 8යි 3 මේක එකතු කළාම 10 දාන්නේ 8යි 3 ගමන් වියදම් ඕනෙම එකක් ගෙවීම් තීරුවට දාලා ඊට අදාළ විශ්ලේෂණ තීරුවට 8යි 5 ලිපි ද්‍රව්‍ය ඕනම ගෙවීමක් ගෙවීම් තීරුවට ඊට පස්සේ ඊට අදාළ විශ්ලේෂණ තීරුවට 8යි 10 කාබන් කොළ 120යි ඊට පස්සේ ඊට අදාළ විශ්ලේෂණ තීරුව 8යි 12 මුද්දර ගාස්තු 60යි තැපැල් 8යි 15 කුලී රත ගාස්තු 150යි ගමන් 8යි 18 ලිපි ද්‍රව්‍ය 300යි ලිපි ද්‍රව්‍ය 8යි 20 ගමන් 200යි ගමන් 8යි 24 ලිපි ලියාපදිංචිය 160යි 160 තැපැලකට දාමු පුතා ලිපි ලියාපදිංචියනේ 8යි 28 රංගනට ගෙවීම 500යි. ලෙජර් තීරුවට
ඊට පස්සේ අහනවා ප්‍රතිපූර්ණේ කළා. පුතා මෙන්න මෙතන තමයි ඔයාලා පටල ගන්න තැන. right? ඔයාලා පටල ගන්න මේ අවසන් තුලනය කිරීම. කොහොමද කරන්නේ? එක ඉරක් ගහන්න දිගට. මෙතන එක කොටුවක් යවලා එකතු කිරීමේ ඉරි දෙකයි. එක කොටුවයි කොටු දෙකයි තන ඉරයි එකතු කිරීමේ ඉරි දෙකයි. ඊට සමාන්තරව ලැබීම් තීරුවේ එකතු කිරීමේ ඉරි දෙක ගහගත්තා. ආයි බලමු. උතන තමයි වරද්ද ගන්න. මේ 500 එක ඉරක් ගැහුවා. මේ ටිකේ එකතු කිරීමේ ඉරි දෙක ගැහුවා. එක කොටුවක් යවලා. කොටු දෙකක් යවුවා. තන ඉරයි එකතු කිරීමේ ඉරි දෙකයි. එයාට සමාන්තරව මේ පැත්තේ ගැහුවා. මේ වියදම් ටික එකතුව ගන්න. බිඳුවයි 5යි 2යි 7යි 6යි 13යි 5යි 18යි 2යි 20යි 20යි 24න් 4 දැම්ම දෙකක් විතර 2යි 2යි 4යි 5යි 6යි 7යි 10යි 12යි 14යි 5යි 18යි අයි බලමු කොට බිඳුවයි 5යි 2යි 7යි 6යි 13යි 5යි 18යි 2යි 20යි 24න් 4 දැම්ම දෙකක් විතර 2යි 4යි 5යි 6යි 7යි 3යි 10යි 12යි 13යි 5යි 18යි 1440. ඊට පස්සේ වැඩි පැත්ත එකතු කරන්න 9000නේ. අනෙක් පැත්තට දාන්න 9000යි. මෙතෙන්ට මදි ගාන හොයන්න. 1440 ඉඳන් 60ක් ආවොත් 900යි තව 100ක් ආවොත් 1000යි. ඒක 2000යි. 2000 ඉඳන් 9000ට 7160ක් මදි පුතා. මෙතන ඉරින් ඊට 7160යි. ෂේපාගේ ෂේඊගේ 8යි 31 9යි 1. ආයි මේ වියදම් කළ මුදල මෙයාට ලැබෙනවනේ බබා. 1840යි right වියදම් කළ මුදල නැවත ලැබෙනවා. 9යි 1 මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය. මේ ඔක්කොම වියදම් දාගෙන යන්න 550යි 300 400යි 570යි බිඳුවයි 12යි 320යි 500. ඊට පස්සේ මෙයාව ලෙජර් ගිණුම් වලට දාන්න කිව්වොත් කොහොමද දාන්නේ? එකක් මුදල් පොතක් ගහන්න. මුදල් පොතක් නැත්තම් මුදල් ගිණුමක් ගහලා මේක ඔයාට මුදල් ලැබීමක් වුණාට මේකට ගෙවීමක් 8800ක් බැර කරන්න 8යි 1 සුළු මුදල් කියලා. ආයෙවාට ලැබුණානේ 1840ක්. ඔයාට ලැබෙද්දි වත්කම් වැඩි වුණාට මෙයාගේ වත්කම් අඩු වුණා. 9යි 1 සුළු මුදල්. මේවා ඔක්කොම වියදම්. ඔයාට අමතක වෙලා මෙහෙම කරයි ඔයාලා. ගමන් වියදම් ගිණුමක් ගහලා මේ එකතුවයි හර කරන්නේ. මේවා වියදම්. වියදමක් වැඩිවීම හර 550යි මාසේ අන්තිම 8.31 සුළු මුදල් වෙන වෙනම නෙමෙයි එකතුව ගන්න. මේකෙදි විතරක් රංගන නමින් ගිණුමක් ගහලා මේක හදන්න ඕනේ. ඔන්න අපි සුළු මුදල් පොතකුත් අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. ඊට පස්සේ අපි